හොඳයි මා ප්‍රිය සහෝදර සහෝදරිනි අදත් මම ඔබ සමග බෙදා ගන්නට යන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම සම්බන්ධව. අපි දන්නවා ජේසුස් වහන්සේගේ පළවෙනි පැමිණීමේදී උන්වහන්සේ මේ ලෝකයට වැඩිය මීට අවුරුදු 2025කට කලින් ඒ නිසා තමයි ක්‍රිස්තු වර්ෂ ආරම්භ වුණේ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපන් වර්ෂයේ සිට මේ දක්වා වසර 2025ක් ගත වෙලා තියෙනවා. එනම් මුළු ලෝකයම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පළවෙනි පැමිණීම පිළි අරගෙන තියෙනවා. අපි දන්නවා මරියතුමිය තුලින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස මේ ලෝකයට පැමිණියා. ඇයි ආවේ? උන්වහන්සේ මේ ලෝකය මනුෂ්‍ය සංහතියෙම පාපයට කමාව දෙන්න. පාපයට කමාව ලැබුවේ නැත්තම් අපි මරණින් මතු අපි යන්නට යන්නේ විශාල දුක් සහිත ස්ථානයකට, නිරයට. හැබැයි පාප කමාව ලබන අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවන් හැටියට දෙවියන් වහන්සේට ස්වර්ගයට යා හැකි ප්‍රීතිමත් ස්ථානයක සදාකාලිකව උන්වහන්සේ සමග ජීවත් වෙන්නට. ඉතින් මම පැහැදිලි කරන්නම් එදා ජේසුස් වහන්සේ මැරිලා තුන්වෙනි දවසේ මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේ ස්වර්ගස්ත වුණා. ඒ වගේම උන්වහන්සේ අපව තනි නොකර සැනසිලිකාරයන් වහන්සේව මේ ලෝකෙට එව්වා. එදා සිට අද දක්වාම මේ සභා යුගය ඉදිරියට ගෙනියන්නේ සුද්ධාත්ම වහන්සේගේ බලයෙන්. අපි එකිනෙකා සේවයට ඇවිල්ලා තියෙනවා තමයි. නමුත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයක් තමයි යේසුස් වහන්සේගේ නාමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල සේවය කරන්නට සුද්ධාත්ම වහන්සේ විසින් අපව කැඳෙවුවා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියා තිබෙනවා. ඉතින් ඒ යේසුස් වහන්සේගේ පළවෙනි පැමිණීම. අද මම ඔබ සමග කතා කරන්නට යන්නේ දෙවන පැමිණීම ගැන. ඔබ පුදුම වෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවෙනි වතාවට මේ ලෝකෙට එන්නට යනවා. නමුත් මේ ලෝකේ පය තබන්න නෙමෙයි. මේ දෙවන පැමිණීම සිදු වෙන්නට යන්නේ වලාකුළු මැද්දේ උඩහසේ. ඒක අපි කවුරුත් දන්නේ නැහැ. දෙනාසික වචනේ කියන උන්වහන්සේ සොරකුමෙන් පැමිණෙන්නට යනවා. එහෙනම් උන්වහන්සේ පැමිණිලා මොකක්ද කරන්නට යන්නේ? මේ දෙවන පැමිණීමේදී උන්වහන්සේ අදාහගෙන පාප කමාව ලබලා තමන්ගේ පාපිෂ්ඨ ජීවිත අතහැරලා සුද්ධාත්ම වහන්සේගේ මාලිගාව ලෙස ජීවත් වෙන උන්වහන්සේගේ වියවත්තාව දිනපතා ආරක්ෂා කරන මනුෂ්‍යයා උන්වහන්සේට උන්වහන්සේ ඔසව ගන්නට යනවා. ඒ ඔසවා ගැනීමෙන් පසු වසර 7ක් අපි ස්වර්ගයේ ඉන්නට යනවා. ඒ වසර 7 අවසානයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුන්වෙනි පැමිණීම. ඒක එළිදරව් වශයෙන් හඳුන්වනවා. ඒ එළිදරව් පොළොව මත උන්වහන්සේ අවුරුදු 1000ක් රජකම් කරන්නට පැමිණෙන කාලය. අද අපි කතා කරන්නේ දෙවෙනි පැමිණීම ගැන පමණක් නිසා. මම මේ බයිබල් පදයෙන් ඔබ ධෛර්යමත් කරන්න. 1 තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ මෙන්න මේම කියනවා. මක්නිසාද ස්වාමීන් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගෙන් බස්නාසේක. උන්වහන්සේ කොහටද බහින්නේ? ස්වර්ගෙන්. මේ ලෝකෙට නෙමෙයි. වලාකුළු මැද්දට. ක්‍රිස්තුස් වහන්සේ තුල මලාවය පළමු කොට නැගිටින්න ඕය. මෙන්න ජේසුස් වහන්සේව අදහගෙන යහපත් ජීවිත ගත කරපු උන්වහන්සේනේ තමන්ගේ ජීවිතේ බාර කරපු අය මැරිලා හිටියත් අළු වෙලා පස් වෙලා දූවිලි වෙලා හිටියත් ඒ ශරීරයන් මහිමාන්විත ශරීර ලෙස උන්වහන්සේ උග නැගිටවන්නට යනවා. ඒකයි ක්‍රිස්තියානි අපේ බලාපොරොත්තුව. ඊට පස්සේ කියනවා එවිට ජීවත් ඉතුරු සිටින අපි එක විට මොහු සමග ස්වාමීන් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුළු වලින් අහසට ඇද ගනු ලබන්නේමු. මෙන්න ඊගා විස්මය මොකක්ද? උන්වහන්සේ එන දවස අපි කවුරුත් දන්නේ. ඒ එන දවසට අපි සූදානම් වෙන්නට ඕන. ඒ එන දවසේ උන්වහන්සේ එන මොහොතේ ජීවත්ව සිටින අපිව පණ පිටින් ඉන්නවා නම්
කෙනෙක්. උන්වහන්සේ තුල ඔවුන් මරණය නොදැක ස්වාමීන් වහන්සේ වෙතට ස්වර්ගයට ඇදගනු ලබනවා. එහිදී මහිමාන්විත ශරීර ලබලා ජීවතුන් අයත් මලවුණු උන්වහන්සේ සමග සදාකාලිකට ස්වර්ගයේ වාසය කරන්නට යනවා. මේක ඔබට තේරුම් ගන්නට අපහසු වෙයි. නමුත් ඔබ විශ්වාස කරන්න පොළවේ පස් අරගෙන තමයි දෙවියන් වහන්සේ ආදම්ව නිර්මාණය කරේ. එහෙනම් ඒ පස් වලින් නිර්මාණය කරපු ආදම්ගේ අද මිනිස් සංහතිය බෝ වෙලා පැතිරිලා විසිරිලා ලෝකෙ පුරා සිටිනවා. එහෙනම් උන්වහන්සේ නිර්මාණය කරපු උන්වහන්සේ දුන්නු ආත්මය ඇති මිනිසයා මිය ගිය පසු පස් වෙලා හිටියත් දූවිලි වෙලා හිටියත් අල වෙලා හිටියත් ඔහුට නැවත ශරීරය දෙන්නට දෙවියන් වහන්සේට පුළුවන්. එනිසා තමයි උන්වහන්සේට දෙවියන් වහන්සේ කියලා කියන්නේ. එහෙනම් ජේසුස් වහන්සේගේ පළවෙනි පැමිණීම අපි දන්නවා දුටුවා. උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී සිදුවෙන සිදුවීම තමයි මම ඔබ සමග බෙදාගත්තේ. උන්වහන්සේ වලාකුළු මැදට එනවා. අපි කවුරුත් දන්නේ නැහැ උන්වහන්සේගේ පැමිණීම. ඒක ඊටම භයානකයි. මොකද්ද? උන්වහන්සේගේ පැමිණීමට සූදානම් වෙමි. වර්තමානයේ කිතුණු ස්වභාව තමන්ගේ පාප වලින් ඉවත් වෙන්න ඕන. උන්වහන්සේ වචනේ කිව්වා මාගේ නාමය දරන මාගේ සෙනඟ තමන්ගේ වැරදි මාර්ග අතහැර පසුතැවිලි වෙලා නැවත හැරෙනවා නම් මම මේ දේශය සුවපත් කරන්නට යනවා. එහෙනම් ක්‍රිස්තියානි මනුෂ්‍යයාගේ ජීවිතය තිබෙන පවිත්‍රකම, ශුද්ධකම, උන්වහන්සේ දුන්න ධර්මිෂ්ඨකම තුළ ඔහු ජීවත් වෙනවා නම් උන්වහන්සේ මේ ඔහු ජීවත් වෙන දේශය සුවපත් කරනවා. ලෝකෙ සුවපත් කරන්න උන්වහන්සේට පුළුවන්. කිතුණු ස්වභාව තුළ බලවත් හාස්කම් පුදුම දේවල් තුලින් උන්වහන්සේ වර්තමානයේ මනුෂ්‍යංග ගැලවීමට ගේනවා. ඒ යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම ඉතාම ආසන්න නිසා උන්වහන්සේ කිතුණු ස්වභාවට අවවාද කරන්නේ පවිත්‍රව ධර්මිෂ්ඨව යහපත් ජීවත් වෙන්න. උන්වහන්සේ පැමිණෙන පැය කිසිවෙක් නොදන්න නිසා. ඒ පැමිණෙන දවසේදී සිදුවෙන සිදුවීම මම ඔබට කිව්වා. මහා හොරණෑ නාදයක් එනවා. උත්තම දේවදූතයෙකුගේ හොරණෑ නාදය. ඒ හොරණෑවේ නාදය මරුණා වූ අයට, ක්‍රිස්තුස් වහන්සේ තුල අදාහගෙන මරුණු අයට ඇසෙන්නට යනවා. උන්ගේ ශරීර උන්වහන්සේ ඉදිරියේ මහිමාන්විත ශරීර ලෙස ඇසිපිය හෙළන සෙනගකින් නැගිටලා ස්වර්ගයට යන්නට යනවා. උන්වහන්සේ තුල තාමත් ජීවත් වෙන, උන්වහන්සේ එන දවසේදී ජීවත් වෙන අය පණ පිටින්ම මරණය නොදැක ඒක උන්වහන්සේ උන්ට දෙන ආශිර්වාදයක්. ඒ ආකාරයෙන්ම ස්වර්ගයට යන්නට යනවා. මහිමාන්විත ශරීර ලැබලා. ඒ තුල ඔහු සදාකාලික උන්වහන්සේ සමග ජීවත් වෙන්නට යනවා. යේසුස් වහන්සේගේ තුන්වන පැමිණීමේදී උන්වහන්සේ මේ පොළවට වඩින්නට යනවා. ඒ ගැන අපි පසුව කතා කරමු. ඔබට ජේසුස් පිටයි.